හරි අපි පටන් ගමු. යශෝධරායකගේ පේපර් එක තමයි මතක් කරන්නේ 13 සෙකන්ඩ් ටර්ම් එක. ඔව් සෙකන්ඩ් ටර්ම් එක. හරි. මුලින්ම අහලා තියෙනවා අපිට සමීකරණ දීලා තියෙනවා. මගින් තරන් ගේක සමීකරණයක් දෙනවලු. මෙහි y සමානයි විස්ථාපනයලු, v සමානයි රේඛීය ප්‍රවේගයලු, t සමානයි කාලයලු. x y x කේහි මාන අහන්නේ. හරි. බලමු. දැන් මේ වගේ එකක් දුන්නට පස්සේ ඔයාලා දැනගන්න ඕන මේ ඇතුලේ තියෙන කෑල්ලට මාන තියෙනවද? මෙන්න මෙයාට මාන හිටින්නේ නැහැ. මොකද මෙතන තියෙන කෝණයන්නේ. කෝණ වලට මානයක් නැහැ. එහෙනම් අපි දැනගන්න ඕන පළවෙනි දේ මේ සයින් එක ඇතුලේ තියෙන කෑල්ලට මාන ඉන්නේ නැහැ. ඒ වගේම අපි දන්නවා ධන ලකුණකින් හරි නැත්නම් ඍණ ලකුණකින් හරි සම්බන්ධ වෙනවයි තියෙනවා නම් ඒ මොකද වෙන්නේ? ඒ සම්බන්ධ වෙන දෙන්නට අනිවාර්යෙන් මාන සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ ධන ලකුණ තියෙනවා නම් අපි හිතමු x ධන y කියලා තියෙනවා කියලා. එතකොට අපි දැනගන්න ඕන මේකේ x ගේ මානයි y ගේ මානයි සමාන වෙන්න ඕන කියලා. හරිද? ඔන්න ඔය පොයින්ට් එකෙන් අපිට ඇතුලේ කැලේ විසඳ ගන්න පුළුවන්. දැන් බලන්න ළමයි. එහෙනම් මෙතන මේ කැලේ මානයි k ගේ මානයි සමාන වෙන්න ඕන. හරි. දැන් අපි කරමු ගන්න. ඔතන තියෙන මොකද? vt බෙදීම x. හරි. vt බෙදීම x කියන එක්කෙනාගේ මාන තියෙනවද නැහැ? අපේ අහන්නේ කාගේ මානද? x ගේ මාන v කියන්නේ දින විස්ථාපනයලු sorry y කියන්නේ විස්ථාපනය v කියන්නේ රේඛීය ප්‍රවේගය t කියන්නේ කාලය. x ගේ මාන හොයාගන්න ඕන. අපි උඩ මාන ලියාගමු. රේඛීය ප්‍රවේගය කියන්නේ l t ඍණ 1 වැඩි කිරීම t බෙදීම x වල මාන. ඔය අපිට එනවා t කැපෙනවා කියන්නේ l බෙදීම x. එහෙනම් මේකේ මාන නැති වෙන්න නම් මෙයාගේ සමාන 1යි කියලා වගේ ඉන්නේ. අපිට x සමානයි කියලා ගන්න පුළුවන් l කියලා. එහෙනම් මොනවද වෙන්නේ? x වල මාන 1 sorry x වල මාන l k වලට මාන තියනවද? නැහැ k වලට මාන නැහැ. එහෙනම් 4 තමයි උත්තරේ. ඊට දෙවෙනි එක. A නම් නගරයක සිට B නම් නගරයකට ගමන් කරන පුද්ගලයෙකු A සිට B යෑමට T1 කාලයක්ද B නගරයේ සිට B නගරේ T2 කාලයක් නැවත සිටින අතර නැවත පැමිණීමට T3 කාලයක්ද ගත කරයිලු. ඔහුගේ මධ්‍යක වේගය හරි. අපි ගන්න මධ්‍යක වේගයනේ. එහෙම දෙයක් වෙන්නේ. A කියලා නගරයක් යට මෙතන තියෙනවා B කියලා නගරයක්. මෙතන ඉඳන් මෙහෙට යන්න යනවා T1 කාලයක්. ඊළඟ මෙයා මෙතන ඇදිලා ඉන්නවා කොච්චර කාලයක්ද? T2 කාලයක්. ඊළඟ මෙහෙට එන්න වෙනවා යාට T3 කාලයක්. හරි. හරි. මධ්‍යක වේගය කියන්නේ මොකද්ද? මධ්‍යක වේගය කියන්නේ ගමන් කළපු මුළු දුර බෙදනවා මුළු කාලේ. ඒක තමයි මධ්‍යක වේගය කියන්නේ. හරි. මේක තියෙනවානේ මොකද කියන්නේ? ඒ නම් නැතිර මේක දිය තියෙනවා AD අතර AB අතර දුර D ලු. හරි. එතකොට මෙයා ගමන් කරලා තියෙන මුළු දුර කීයද? මේ පැත්තට D දුරයි අර පැත්තට D දුරයි. එහෙනම් 2යි D තමයි මෙයා ගමන් කරපු දුර. හරිනේ. ඉතින් 2යි D බෙදීම ගමනකට ගත වූ මුළු කාලය. T1 දන මුළු කාලය කීයද? T1 දන T2 දන T3 දැන් ඔයාලට හිතෙන්න පුළුවන් මේ T2 වෙන්නේ නැතුව ඇති කියලා. ඒ T2 වෙන්නේ නැත්තේ නෑ. T2 අනිවාර්යෙන් එනවා. මොකද ගමනට ගත වෙච්ච මුළු කාලය කිව්වට පස්සේ අපි මේ T2 කෙනෙක් ගන්න ඕන. ඇයි මෙයා ආරම්භක අවස්ථාව මෙතන අවසාන අවස්ථාවත් මෙතනම තමයි. හරිනේ. එතකොට මේ ආරම්භක අවස්ථාවයි අවසාන අවස්ථාවයි කියන පොයින්ට් දෙක අතර සම්පූර්ණ කාලය තමයි අපි ගන්නෙ. එතකොට ඒ කාලෙට T2 කෙනෙක් කියලා එනවා. හරිනේ. එතකොට එතන උත්තරේ එන්න ඕන. කීයද? දෙවෙනි ආන්සර් එක. මේ පොඩ්ඩක්
පැත්තෙන් දාගමු නැත්නම් අපහුට පේන්නේ ඊළඟ බය D ඝනත්වයේ සහිත ද්‍රවයක D ඝනත්වයේ සහිත ද්‍රවයක බිඳු ρ ඝනත්වය සහිත ද්‍රවයක් තුළ අඩ වශයෙන් ගිලී පාවේලු ද්‍රව බිඳුවේ පෘෂ්ඨිකාතතිය T නම් ද්‍රව බිඳුවේ අරය අහන්නේ අපේ. ආගේ අරය තමයි අහන්නේ. ද්‍රව බිඳු ρ ඝනත්වය අපේ ද්‍රව බිඳුවක් වෙන්න ඕන. D ඝනත්වයේ සහිත මේක තමයි D එතකොට. මේක තමයි D. රෝ ඝනත්වය කියන්නේ මෙයාගේ ද්‍රව බිඳු පුෂ්ටිකාතය T හරි හරි දැන් මෙතන තුන්වෙනි ගාන අපි දන්නවා මොකක් හරි පුෂ්ඨයක් මත ඔහම තිබ්බට පස්සේ මේ ද්‍රව බිඳුව අඩක් ගිලී තියෙනවා කියන එක. හරි. අපි දැන් අපිට ගන්න පුළුවන් සමීකරණයක් F සමානයි TL F සමානයි TL. දැන් අපිට T වැඩි කිරීම මේක දැන් ද්‍රවය අර ගාන්න තියෙන කොහොමද? ද්‍රව බිඳුවේ භාගයයි. එහෙනම් මෙන්න මෙයාගේ මෙන්න මේ මැද තියෙන මෙන්න මේ පෘෂ්ඨයේ පරිධිය නේද අපිට එන්න ඕන. ඒකම උඩින් මේ view එක ඇන්දොත් එහෙනම් මෙන්න මේක ඕක අපිට ගන්න පුළුවන් 2πr කියලා. 2πr දෙක අපි F ගන්න ඕන. දැන් මේ ද්‍රව බිඳුව අපි බලම ලකුණු කරමු. මෙයාගේ පහළට තියෙන කොහොමද? පහළට තියෙනවා මෙයාගේ mg ස්කන්ධය. ඊළඟ උඩට තියෙනවා පුෂ්ඨිකාසී බලය. අපි F කියලා ගමු. ඊළඟ උඩට තියෙනවා උඩුකුරු තෙරුම F dash කියලා. එහෙනම් අපිට එනවා F dash ධන F සමානයි mg කියලා. F dash උඩුකුරු තෙරුම ගමු v rho g. දැන් මේකේ තියෙන භාගයෙන් ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ 4 බෙදීම 3යි 5 r ඝණය ඔද v නේ v ද්‍රවය ඝනත්වය ρ g දාන f වලට එනවා අරක 2යි 5 r t සමානයි m වලට එනවා. දැන් මගේ ඝනත්වය අපිට දීලා තියෙන්නේ 4 බෙදීම 3යි 5 r ඝණය වැඩි කිරීම D වැඩි කිරීම G. හරි. අපි R හොයාගන්න ඕන. බත් මේකේ R හැමකෙම එකක් කපලා දාන්න පුළුවන් අපිට. හරි. R වර්ග තියෙන පදයක් තියෙනවා. ඒ පදේ එක පැත්තකට ගමු. මෙයා මෙහෙට යමු. 2 5t මෙතනින් R වර්ගයක් කියලා ගන්නවා. R වර්ගය කියලා ගත්තට පස්සේ එනවා 4 බෙදීම 3යි 5 rho g බෙදීම 2යි. ඊට 4 බෙදීම 3යි 5 dg කියලා. හරි. R වර්ගය පුත කරගමු. R වර්ගය සමානයි කියලා ගන්නවා. මම මෙයාව පහළට යවනවා. 1.5t බෙදීම මෙතනුත් අපි පොදු ටික එළියට ගමු. 4 බෙදීම 3යි 5 රෝ g එක කියලා ගන්න පුළුවන් නේ. 4 බෙදීම 3යි 5 රෝ g එක කියලා ගත්තා. ඊට පස්සේ මෙතන එනවා sorry රෝ g එක නෙමෙයි
ඔච්චර රෝබෙදීම 2 විනාඩි කියලා සම්පූර්ණයේ වර්ගමූලයක් එනවා. උත්තර දිනවද ඒ වගේ එකක්. මෙතන කැපෙනව කපලා දාමු. 5ට 5 කැපෙනවා. මෙතන 2ට මෙතන 2ක් කැපෙනවා. මේ 3 උඩට යමුකෝ. 3 උඩට යමු වෙනවා. 3යි t බෙදීම 2යි g රෝ බෙදීම 2 විනාඩි. මේකවත් රෝ බෙදීම 2ක් කියලා නෑනේ. ඒ නිසා මෙතනත් ඒක හදාගමු. 3යි t ජීවතාවක් රෝඩින 2යි d. මෙතන ළමයි රිල් ලකුණක් තියෙනවා හොඳේ. සෝරි මම ඒක දාලා මේ රිල් ලකුණක් කියන්නේ මට පුළුවන් මේකේ උඩයට මාරු උඩයට නෙවෙයි වරහන ඇතුලේ පැත්ත මාරු ගන්න පුළුවන්. ඒ කියන්නේ 2යි d ඊට රෝ කියලා ගන්න පුළුවන්. 3යි t බලන්න උත්තරේ 3යි t උත්තරේ තමයි 4 වෙනි උත්තරේ. හරිනේ 4 වෙනි උත්තරේ. ඊට දින වර්ණාවලි මානයකින් එක්තරා ප්‍රිස්මයක කෝණයේ අගය සෙයිම සතමේදී රුරේක්ෂය මගින් ලැබුණු පිහිටුම් 2 විය. ප්‍රිස්ම කෝණය වන්නේ මොකක්ද කියලා අහන්න. හරි. මේ සාමාන්‍ය වෙන්නේ කොහොමද? මෙතනින් 2යි a කියලා આવොත් මේ කෝණය තමයි a කියලා එන්නේ. සමන්න වෙන්නේ ඔබනේ. 4 වෙනි. ඕකේ. හරිනේ. කෝණයන් දෙක දීලා තියෙනවා අපිට. 354යි කලා 18යි අංශක 112යි කලා 12යි. අපිට 2යි a ගන්න පුළුවන්. දෙක අඩු කරලා ගමු. 354යි අංශක කලා 18 ඍණ 112යි අංශක කලා 12යි. කලා 18 12 ගියම කලා 6යි දෙන 2යි 4යි 2යි 2යි. ඒතකොට ඒ වලට එන ඔබට 100 පොඩි වැඩි. මෙතන මේ 354යි කියන්නේ 360 ලිමිට් එක පැනලා තියෙනවා. එතකොට මේක 360න් අඩු කරන්න ඕනේ. 6යිනේ. तो ज़्यादा अड़ू करना सॉरी मैं बने मुलिमा 360 අඩු ගන්න වෙනවා 360 අංශවලින්
354යි කලා 18. දැන් අපි සමානයෙන් මෙහෙම ළමයින්ට සමහර ළමයින්ට අඩු කරගන්න අමාරුයි. ඒතකොට ඔයාලා කරන්න ඕනේ මේ 360යි කියන එක නම කලා වලින් අලියාගන්න. ඒක සම්පූර්ණ එන්නේ මෙහෙමද? ඒ කියන්නේ 359යි අංශක කලා 60යි කියලා ලියන්න පුළුවන් නේ. දැන් ඕකෙන් අඩු කරන්න. අපිට එනවා අංශක 5යි කලා 42යි. හරිද? දැන් ඕකෙන් අඩු කරලා 112 අංශක ඒ ගන්නවා. දැන් මෙතන අපි මෙතනින් දැන් 12න් 42ක් අඩු ගන්න බෑනේ. ඒතකොට මේ එහා පැත්තේ එකක් ගන්න ඕන. එකක් ගන්නවා කියන්නේ කොහොමද? අංශක එකක් ගන්නවා කියන්නේ මෙතන කලා 60ක් එනවා. හොඳ. එතකොට 60න් 12ක් තමයි 72න් තමයි මේ 42ක් අඩු වෙන්න ඕන. 30යි. මෙතන දෙකයි හොදේ සමාන වෙන්නේ. දෙකයි වල දාමට උත්තරේ එන්නේ දැන්. හරි එතකොට ඒ වලට එනකොට උත්තරේ 5යි 53යි පොඩි 53යි මේ මුලට පස්සේ මේ දෙන්න එකතු වෙන්න ඕන. දෙකයි සමානයි මෙතන එන අපිට ඔක බෙදුවහම වෙනවා 58යි අංශක කලා 57ක් කියලා. හරිනේ. අර ඒ කියන්නේ මම මෙතනින් අඩු කරානේ. ඒතර දැන් 360 ලිමිට් එක මේ හැටි මැද ඇත්තේ. හරිද? ඒතර මේ කැලලක් එනවා. ඒතර දැන් මම 360 අඩු කරාම මට ඉතුරු ටික එනවා. ඒතර දැන් මම මේ කෝණේ හොයන්න මේ කැලල එක එකතු කරලා තමයි ගන්න ඕන. හරි. මේ සම්පූර්ණ කැලලයි මේ එකතු කරලා තමයි කෝණේ ගන්න ඕන. හරි ඒක වෙනස් වෙනවා අන්න මානේ මයින විදිහ අනුව. උත්තරේ එන්න ඕන 2. හරි ඊළඟ පස්වෙනි ගානේ පස්වෙනි ගානේ කියලා තියෙන්නේ සංඛ්‍යාතය 20 හර්ට්ස් වූ සරසම තරංග දෙකක් එකම මාධ්‍යයක ප්‍රතිවිරුද්ධ දිශාවලට චලිත වෙනවලු 40ක ප්‍රවේගයෙන් චලිත වෙනවලු. ස්ථාවර තරංගයක් සදලු. ස්ථාවර තරංගයේ අනුයාත නිෂ්පන්ද දෙයක් අතර දුර. දැන් බලන්න ළමයි. හතරවෙනි එක නේ. එතකොට මෙන්න මේ වගේ තරංග දෙකක් නෝ එන්නේ. එක වැඩි තරංග දෙකක් එන්නේ. ওই දෙක සෙට් වුණාට පස්සේ මෙන්න මේ ලස්සන තරංගයක් හැදෙනවා. හරිද? එතන මේ දෙන්නගේ සංඛ්‍යාතයේ පොඩිවත් වෙනසක් නැහැ. එතකොට මේ දෙකිනාගේ හැදෙන ස්ථාවර තරංගයේත් මෙන්න මේ ලැම්ඩා තියෙනවනේ. මේක
මේ කලින් තරංගයේ ලැම්ඩා වලට සමානයි. හරි. එහෙනම් මේ අනුයාත අපි හඳුනන අනුයාත නිෂ්පදයක් අතරනේ. මොනවද මේ තියෙන්නේ අංශු හොඳටම කම්පණය වෙන ස්ථානයක. ඒවට කියන අපි ප්‍රශ්පන්ද කියලා. එතන මේ අංශු අඩුවෙන් කම්පණය වෙන තැන් වලට අපි කියනවා නිෂ්පන්ද කියලා. හරිනේ. එතකොට මේ ලක්ෂ දෙකක් අතර තුර කියන්නේ මොකද්ද? ලැම්ඩා බෙදීම 2යි. අපි දන්න සමීකරණ v සමානයි f ලැම්ඩා. ලැම්ඩා සමානයි එතකොට v බෙදීම f v 40යි තප්පරයට මිලිමීටර බෙදීම f වලට දීලා තිබෙන්නේ 20යි තප්පරයට. එතන අපිට එනවා මේකේ උත්තරේ 2යි මිලිමීටර කියලා. එහෙනම් ලැම්ඩා බෙදීම 2 සමානයි 1යි මිලිමීටර. හරිනේ තේරුණානේ? උත්තරේ පළවෙනි උත්තරේ. ඊට 6 වෙනි එක. A සහ B ඝන දෙකක් ද්‍රවයක පාවෙනවලු. A ඝනයේ පරිමාවෙන් අඩක් ද්‍රවයේ ගිලී ඇති අතර B ඝනයේ පරිමාවෙන් 2/3ක් ද්‍රවයේ ගිලී ඇතලු. A සහ B ඝනත් අතර අනුපාතය හරිනේ. අයියෝ ඕවා ලීසි ගණන් හොඳ. දැන් බලමු මොකක්ද කියන්නේ කියලා. හරි ගා. මොකද කියන්නේ? ද්‍රවයක් තියෙනවා. sorry. A කියන එක්කෙනාගෙන් හරියටම භාගයක් ගිලලා තියෙනවලු. ඊළඟට B කියන එක්කෙනාගෙන් 3/2ක් ගිලලා තියෙනවලු. මෙයාගෙන් ගිලලා තියෙන 3/2 මෙයාගෙන් භාගයක් ගිලලා තියෙනවා. හරිනේ. नाले परिमाण के नाम इसका नाम मुकुंडन किया ना है. अब हिला दियो में डाल दिया द्रव्य D रो में आ D1 में आ D2 के लिए तो अभी मैं पालने के सभी करने का D1 एक के नार इधर मटा उलाम इधर करना D1 උඩුකුරු තරම සමානයි කියලා ගන්න වෙන්නේ. උඩුකුරු තරම සමාන වෙනකොට මෙයාගේ තියෙන බලට. ඒතකොට v/g උඩුකුරු තරම කියන්නේ උඩුකුරු තරම සමානයි v/g. v කියන්නේ පරිමාණ. හරිනේ මේවා සමීකරණ මතක තියාගන්න ඕනේ ඒවා. මේවා නිකම්ම මතකෙ ඉන්නවා. v/g. එතකොට d1 වැඩි d1 v බෙදීම 2යි ρ g සමානයි. අරයාගේ ස්කන්ධය. එයාගේ ස්කන්ධය ගන්න පුළුවන් අපිට D1 වැඩි කිරීම V කියලා. මෙයාගේ ගන්න පුළුවන් මට රෝ වැඩි කිරීම මෙයාගේ V1 කියලා ගමු ස්කන්ධ පරිමාණය. 2යි V1 බෙදීම 3යි G සමානයි D2 V කියලා ගමු. D2 G හොඳයි. හරි. G ට G කැපෙනවා. එතන G ට G කැපෙනවා. මෙතන මට ගන්න පුළුවන් V ට V කැපෙනවා. D1 සමානයි කියලා ගන්න පුළුවන් රෝ බෙදීම 2යි කියලා. මෙතන මට D2 සමානයි කියලා ගන්න පුළුවන් 2යි රෝ බෙදීම 3යි කියලා. අපි ගන්නේ මොකද්ද? A සහ B ගේ අනුපාතනේ. ඒ කියන්නේ D1 බෙදීම D2 සමානයි රෝ බෙදීම 2 බෙදීම 2යි රෝ බෙදීම 3. රෝ කැපෙනවා 3 බෙදීම 4යි. 3/4යි. හරි උත්තරේ නෝන තුන්වෙනි උත්තරේ. ඊට හත්වෙනි ගන්න බෑ. හත්වෙනි ගන්න කියනවා ස්කන්ධයේ M වූ ගෝලීය වස්තුවක් වට. අරය R වෘත්තාකාර මාර්ගයක V වේගයෙන් ගමන් කරන ස්කන්ධයේ M වූ වස්තුවක චාලක ශක්තිය හන්නේ. හරිනේ. ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර පාඩම. ස්කන්ධයේ වූ එච්ච ග්‍රහලෝකයක් තියෙනවා. හරිද? එයාලට මෙයාගේ අරේ වටේ කැරකෙනවලු. අරේ නෙමෙයි අරේ R
ආරු වෘත්තාකාර මාර්ගයක v වේගයෙන් ගමන් කරන ස්කන්ධයේ m වූ වස්තුවක චාලක ශක්තිය හන්නේ ස්කන්ධයෙන් වූ ගෝලීය වස්තුවක් වටා අර ආරෝ වෘත්තාකාර මාර්ගයක v වේග ගමන් කරන m වූ වස්තුවක චාලක ශක්තිය චුට්ටක් සනීප නැතුව ඉන්නේ. ඒක මට පරක්කු නෑ. වීඩියෝ එක දාන්න නිසා වලට පරක්කු වුණා කියලා පේන එකක් නෑ. හරිනේ. දැන් හරි. අපි දන්නවා මොකක් හරි වස්තුවක් වෘත්තාකාර ගමන් මාර්ගයක චලිත වෙනවා නම් එයාට තියෙන්න ඕන අනිවාර්යෙන් තියෙන්න ඕන දේ මොකද්ද? අනිවාර්යෙන්ම එයාට කේන්ද්‍ර අභිසාරී බලයක් තියෙන්න ඕන. අපි ඒක ගමු Fe කියලා ගමු. Fe සමානයි මොකද්ද? අපි දන්නවා Fe වලට සමීකරණ m v වර්ග විදිමාන ගමු. ඔව් මේකේ තියෙන ප්‍රයෝගයත් එක්කනේ. හරි. එතකොට දැන් මේකේ මේ තියෙන ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රනේ. එතකොට මේකේ ඔය ගුරුත්වාකර්ෂණ බලය නිසානේ මෙයාගේ කේන්ද්‍ර නිසාට බලයක් ඇති වෙන්නේ. එහෙනම් මට තව ගන්න පුළුවන් මේක සමානයි gmm බෙදීම r වර්ග කියලා. ඔය දෙක සුළු කරගෙන ගියහම මට මේ v වර්ග කියන එක කෙනාට සමීකරණයක් ගන්න පුළුවන්. v වර්ග සමානයි gm බෙදීම r. ඊළඟට ඕනම වස්තුවක කයිනටික් එනර්ජි එක සමානයි භාගයයි mv වර්ග. එතකොට ආදර්ශ භාගයයි mgm බෙදීම r. අපිට අන්තිමට එන උත්තරේ gm බෙදීම 2r කියලා. උත්තරේ දෙවෙනි උත්තරේ. ඊළඟට කියනවා ඒකාකාර කම්බියක ප්‍රතිරෝධය 4 ඕම් වන අතර එය අරය r වන වෘත්තයක් ලෙස නමයි. හරිනේ. ඒකාකාර කම්බියක ප්‍රතිරෝධය 4 ඕම් ඊළඟට මේක අරය r වෙච්ච වෘත්තයක් ලෙස නමනවලු. එමාකාර කම්බියක්ම වෘත්තයේ විස්කම්භය හරහා යොදනවලු. මේ වගේම කම්බියක් තව මේ විස්කම්භය හරහා යොදනවලු. එම කම්බි කොටස් දෙකලවර අතර සමක ප්‍රතිරෝධය වන්නේ මේක නම් මොකක් හරි අවුලක් තියෙනවා. මේ මොකද මේ උත්තරවල ෆයි කියලා එකක් තියෙනවනේ. ෆයි කියලා ගයක් එන්න ඕනේ නෑනේ. දැන් බලන්න ළමයි. ඇත්තට මොකක්ද වෙලා තියෙන්නේ? මම මේ ආකාරයේ මේකන්නේ මේ දාලා තින්නේ. රවුම් කරලා තින්නේ. එතකොට මට පුළුවන් මේ රවුම කියන්නේ උඩ කෑල්ලේ තියෙන කීයද? 2 යෝ යට කෑල්ලේ තියෙන්නේ 2 යෝ. මෙතන අනිතේ தත්ත්වයක් දීලා මදි මේක අර දිග සමානද කියලා. මේ අර කලින් එක්කෙනාගේ දිගමද දන්නේ නැහැ මේකේ තියෙන්නේ. අපි හිතමු මෙහෙම. මේකේ මොකද මම කියන්නේ? මේකේ දිග 2r කියලා ගමු. හරිද? මේ මැදින් දාලා තියෙන කම්බිය 2r කියලා ගමු. එයාගේ ප්‍රතිරෝධය අර ආකාරම දීලා තියෙන නිසා r කියලා මේ 4යි කියලා හිතමු. එතකොට බලන්න මේ වගේ එකක් නේද දෙන්නේ. 2යි 4යි. එතකොට අපිට 1යි 4 වැඩි කිරීම 1 බෙදීම 5යි. 4 බෙදීම 5 කියලානේ. ඒ උත්තර නැහැ. එතකොට මේක ඕල් එකක්. හරිනේ.
උත්තර කාචයක් සඳහා වස්තු දුරට එරෙහි ප්‍රතිබිම්බ දුර විචලනය වන කොටසක් විය හැකි ප්‍රස්ථාරය වන්නේ බලමු. ප්‍රස්ථාරයක් වන්නේ විය හැකි වන්නේ උත්තර කාචයක්ද ඕකට කොමන්ට් එක උත්තර කාචයක. එතකොට ඔයගොල්ලෝ ලකුණු සම්මතිය දැම්මොත් එකට F සමානයි එකට V දින එකට U. එතකොට ඔකට දැම්මම පස්සේ සතු ලකුණු සම්මතිය දැම්මම පස්සේ ඔක්කොම දන වෙනවා. ඒක දන්නවනේ. කාච නිසා කොහොමත් F ඍණ වෙනවා. මෙයා මේ හිත මෙහෙට ගිරොන් මිනුම් ඍණ නිසා V එකත් ඍණ වෙනවා. ඊට පස්සේ ඔක්කොම දන කියලා ගන්න පුළුවන්. අපේ ගන්න තින්නේ වස්තු දුරට එරෙහි ප්‍රතිබිම්බ දුරෙහි විචලනය. යෝගේ වැඩි කරමුකෝ. යෝගෙදි සමානයි යෝගෙදි බවි තන එක යෝගෙදි බවි උත්තර කරොත් යෝගෙදි බව රිඩ එක බෑනේ උත්තර කරා. හරි මේ විදිහට දැන් මේකට ගැලපෙන සමී ප්‍රස්ථාරය මොකක්ද තියෙන්නේ කියලා බලමු. හරි මේ දෙන්න ධනට ඉන්නනේ තියෙන්නේ. ඒ කියන්නේ එක්කෙනෙක් උඩට යනවා නම් අනිත් එක්කෙනා අනිවාර්යයෙන් යටට යන්න ඕන. පළවෙනි එක අයින් කරන්න පුළුවන්, හතරවෙනි එක අයින් කරන්න පුළුවන්, පස්වෙනි එකත් අයින් කරන්න පුළුවන්. දෙක හරි එක හරි වෙන්න ඕන. දැන් බලන්න. දැන් මේ ප්‍රස්ථාරවල තියෙන්නේ අනිවාර්යෙන් මොනවද? VU එකයට V එකයට U නෙමෙයිනේ. ඒ තියෙන්නේ කෙලින්ම ප්‍රතිබිම්බ දුරට දුරහා වස්තු දුර. එතකොට කොයිම වෙලාවකත් U බිඳුවට යනවද? U බිඳුවට යනවා නම් අපි හිතමු U බිඳුවට යද්දී V බිඳුවට යනවද? නෑ නේද? මොකද U බිඳුවට ගියොත් එක පැත්තක් අනන්තයක් වෙනවා. එතකොට මෙතන එකයට V අනන්තයක් කියලා එනවා. හරිනේ. එතකොට බිඳුවට යන්න නිසා يعني හරි බිඳුවට බිඳුවට යන්නේ නැහැ. එතකොට අපිට උනත් මේ ඒ 3 කියලා ගන්න බෑ උත්තරේ. උත්තරේ 2 එන්න ඕන අනිවාර්යයෙන්. හරිනේ. ඊළඟ එක 10 වෙනි කාර්යය කියලා තියෙනවා. ගුවන් යානා දේව ශබ්දයේ දොඩි තීව්‍රතා මට්ටම් පිළිවෙලින් 100යි සහ 50 වේලු. මෙම ශබ්ද දෙකේ දොඩි තීව්‍රතා අතර අනුපාතය වන්නේ දොඩි තීව්‍රතා මට්ටම. දොඩි තීව්‍රතා මට්ටම හොයන්නේ කොහොමද අපි? 10යි LOG I බෙදීම I not නේද? අපි මේක I A කියලා ගමුකෝ. ඒක සමානයි 100යි. ඊළඟට 50යි කියලා එනවා 10යි LOG I B බෙදීම I not. හරි අනුපාතය අපි මේක බෙදමු. මෙතන එනවා 2. මේ වගේ එක මේ වගේ දෙවෙනි සමීකරණය මම 1 බෙදනවා 2. එතකොට මට එනවා 100 බෙදීම 50 සප්පනයි 10යි LOG I A බෙදීම I not බෙදීම 10යි LOG I B බෙදීම I not 10 වෙනවා. අපි මේක බෙදනට වඩා හොඳයි අඩු කරාලන්නේ ලකුණේ
මේ එක අඩු කරමු. එතකොට 50 සමානයි 10යි log ia බෙදීම i not ඍණ log i බෙදීම i not. අපිට උනා මේ ලොග් වල අඩු කිරීමක් තිබ්බම බෙදීමක් විදිහට ලියන්න පුළුවන්. ඒකට log ia බෙදීම i not වැඩි ගන්න අපිට උනා ib බෙදීම i not කැමති උතර මට එනවා 5 සමානයි log ia බෙදීම ib කියලා. අපි ඔය විනාශන දර්ශකාකාරයෙන් ලියුවම මට එනවා 10 පස්වෙනි බලය සමානයි ia බෙදීම i not. හරි 10 පස්වෙනි බලය උත්තරේ 3.